හලෝ වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් අද වීඩියෝ එක පටන් ගන්නේ උදේ වරුවේ ඉඳලා. හැමදාමත් වගේ උදේ නැගිට ගමම මුලින්ම කරන්නේ ඉතින් ජනේලේ ඇරලා ඇඳ එහෙම අස් කරගන්න එක. ඉතින් අද ටිකක් විශේෂ දවසක් කියන්නේ අද අපේ නාගිගේ බර්ත්ඩේ එක. නාගි කියන්නේ මගේ නැන්දාගේ දුවගේ බර්ත්ඩේ එක. ඉතින් උදේම නැන්දලා කිරිබත් හදලා තිබ්බා. මූණ හොදගෙන ඇවිල්ලා ඉතින් මං කිරිබත් ටික කනවා උදේට. ඉතින් ඒක කාලා පොඩක් වෙලා ඉඳලා මේ දවස් ටිකේ මාර රස්නේනේ. ඉතින් ඒක නිසා අයිස් කොෆි එකක් හදලා ෆ්‍රිජ් එකට දාමු කියලා තමයි හිතුවේ. ඉතින් ඒක තමයි දැන් මේ කරගෙන ඉන්නේ. මේ කොෆි පැකට් එකේ ඔක්කොම දේවල් ටික තියෙනවා. ඒ කියන්නේ පිටි, සීනි, ඒ වගේම කොෆි තුනම තියෙනවා. හැබැයි ඒක චුට්ටක් අර පිටි එකයි සීනි මදි වගේ දැනුන නිසා, ඒ කියන්නේ මට ටිකක් ඒක පිටි සීනි චුට්ටක් මදි වගේ. ඒක නිසා මේ මම වෙනම පිටි සීනි චුට්ටක් දාලා තමයි මේක හදාගත්තේ. අර ගොඩක් කොෆි ෆ්ලේවර් එකටම කැමති කෙනෙක් නම් මේ පැකට් එකම දාලා ඕන ප්‍රමාණයට වතුර දාගත්තා නම් ඇති. හැබැයි මම චුට්ටක් ආසයි මිල්ක් ගතිය වැඩියෙන් කොෆි එකේ එනවට. ඒක නිසා මම කිරිපිටි හැන්දකුයි සීනි ටිකකුයි එකතු කරගත්තා. එකතු කරගෙන ඒ ටිකට වතුර චුට්ටක් දාලා හොඳට මික්ස් කරගෙන ඇති වෙන්න වතුර දාගන්නවා. දාගෙන මේක හොඳට කූල් වෙනකම්ම මම ෆ්‍රිජ් එකට දාගන්නවා. ඉතින් සීනි චුට්ටක් මම වැඩිපුර එකතු කරා. අර කූල් වෙනකොට ඒකේ සීනි ගතිය පොඩක් අඩු වෙන්නේ දැනෙන්නේ. ඒක නිසා මම මේ සීනි ටිකක් වැඩියෙන් එකතු කරා. ඉතින් ඒකත් ෆ්‍රිජ් එකට දාලා මම පොඩක් ආච්චිලාගේ ගෙදරට ආවා. මොකද අද අපේ ගෙදරට, ඒ කියන්නේ ආච්චිලාගේ ගෙදරට අද බර්ත්ඩේ එක නිසා කට්ටිය එනවයි කියලා තිබ්බා. ඉතින් ඒක නිසා මම එහෙට පොඩ්ඩක් ගියා. ඉතින් ඔයාලා මේ මල් වර්ග දන්නවද? මේකට කියන්නේ කැන්ඩියන් ඩාන්සින් කියලා. මේකේ මලේ ඒ හැඩේ හැදිලා තියෙන්නේ අර උඩරට වෙස්නට්ටුවෙක්ගේ ඒ අඳින ඇඳුම ඒ විදිහට තමයි මේ මල හැදිලා තියෙන්නේ. ඉතින් ඒක සමහරක් අය දන්නවත් ඇති, දන්නේ නැතුවත් ඇති. ඉතින් ඒක නිසා තමයි මම ඒක කිව්වේ. ඉතින් නැන්දලාගේ ගෙදර උයනවා. ඉතින් ඒක නිසා මම ඒකට පොඩක් උදව් දීලා එහෙම ගෙදර ආවා. මොකද ස්ප්‍රින්ග් රෝල්ස් ටිකක් හදාගන්න කියලා තමයි හැදුවේ බර්ත්ඩේ එකට හවසට ගන්න. ඉතින් ඒකට මුලින්ම පාම්පිටි කප් 3ක් ගත්තා මම. ඒ පාම්පිටි කප් 3ට වතුර කප් 3ක් දාගන්නවා. දාගෙන මේක හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. කැට නැති වෙන්න හොඳට මේක මික්ස් කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ මික්ස් කරන කෙනාගේ තමයි අද බර්ත්ඩේ එක. එයාත් ඇවිල්ලා මට උදව් කරන්න. ඉතින් ඒක හොඳට මික්ස් කරගත්තාම මෙන්න මේ විදිහට තමයි තියෙන්න ඕනේ. ඉතින් ඒකට ඕන කරන එළවලු ටික තමයි මම මේ ගත්තේ. එළවලු කියලා කියන්නේ මම නම් ගත්තේ ගෝවා විතරයි. මොකද මං කිව්වනේ අද අපේ ගෙදරට කට්ටිය එනවයි කියලා. ඉතින් අපේ ආච්චි කෙනෙක් ඉන්නවා. එයා චිකන් බිත්තර එහෙම මුකුත් කන්නේ නැහැ. ඒක නිසා මම චුට්ටක් මේක එළවලු දාලා හදාගමු කියලා තමයි හිතුවේ. ඒ කියන්නේ එයාට එළවලු දාලා ටිකක් හදලා අපි ටිකට මේ උඹලකඩ එකතු කරගමු කියලා තමයි මේ විදිහට හදාගන්නේ. ඉතින් ඔයාලට කැමති ෆිලින් එකක් මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් මම හදාගත්තේ මේ විදිහට. මුලින්ම භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් එකතු කරගන්නවා. පොල් තෙල් ටික හීට් වීගෙන එද්දී ඒකට සුදු ලුණු එකතු කරගන්නවා. සුදු ලුණු එකතු කරලා ඒක පොඩක් ගෝල්ඩන් බ්‍රවුන් වෙනකන් ෆ්‍රයි කරගන්න තියාගන්න ඕනේ. ඊට පස්සේ ලුණු එකතු කරගන්නවා. ලුණු ටික මැලවුණාට පස්සේ ගෝවා, ඒ වගේම කරපිංචා, රම්පේ, අමු මිරිස් ටික එකතු කරලා හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. ගෝවා ඒ වගේම ලුණු හොඳට මැලවිගෙන එනකොට මම මේකට ස්පයිසස් එකතු කරගන්නවා. මම දාගත්තේ කැලි මිරිස්, ඒ වගේම ගම්මිරිස් කුඩු චුට්ටක්, ලුණු කුඩු කහ. ඉතින් ඒ ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා.
එකට දාගත්ත කුළු බඩු ටික එකතු කරගෙන චුට්ටක් වෙලා මේක හොඳට මැලුණාට පස්සේ මම මේකෙන් පොඩක් අයින් කරගෙන ඉතුරු ටිකට උඹලකඩ එකතු කරගත්තා. ඉතින් ඒ කැල්ල වීඩියෝ වෙලා නැහැ. මගේ අතින් මොකක් හරි වෙලා ඒක මිස් වෙලා. ඉතින් මම කොටසකට උඹලකඩ එකතු කරගත්ත ලිපේ තියෙද්දිම කරි එකත් හදාගත්තට පස්සේ දැන් මම මේ හදන්නේ ස්ප්‍රින්ග් රෝල්ස් එකේ ෂීට් එක හදාගන්න. ඉතින් ඒකට මුලින්ම පෑන් එකක් ලිපේ තියලා පෑන් එකට තෙල් ටිකක් ගා ගන්නවා. ඉතින් මේකට තෙල් ගන්න ඕනේ නැහැ. අර non stick පෑන් එකක් නිසා නිකම්ම ගැලවෙනවා. හැබැයි මම කෝකටත් කියලා එකට තෙල් ටිකක් ගාගත්තා. ඉතින් තෙල් ටික ගාගෙන ඉවරුණාට පස්සේ අපි හදාගත්ත බැටර් එකෙන් චුට්ටක් මේ විදිහට දාලා මේක හොඳට තුනී කරගන්න ඕනේ. අර ඒ කියන්නේ ෂීට් එක විනිවිද පේන තරමටම මේක හොඳට තුනී කරගන්න ඕනේ. ඉතින් රෝල්ස් වලට ඒ වගේම සමෝසා හදාගන්න, ස්ප්‍රින්ග් රෝල්ස් හදාගන්න මේ විදිහට තමයි මේක හොඳට තුනී වෙන තරමට ෂීට් එක ගොඩක් හොඳයි. ඉතින් ඒකේ යටපැත්ත විතරක් පුච්ච ගත්තා නම් ඇති, උඩ පැත්ත පුච්ච ගන්න ඕනේ නැහැ. ඒ විදිහට පළවෙනි ෂීට් එක හදාගෙන ඉවර වුණත් එක්කම ඊළඟ ෂීට් එකත් මම හදා ගන්නවා. ඉතින් බැටර් එකෙන් ටිකක් අරගෙන පෑන් එකට දාලා ඒක හොඳට තුනී කරගන්න ඕනේ. තුනී කරගෙන ඊට පස්සේ ඒකේ උඩ වේලෙනකම්ම ඒක අඩු ගින්දරෙන් ලිපේ තියාගන්නවා. ඉතින් ඒ අතරේ මම කලින් හදාගත්ත ෂීට් එකට දාගන්නවා අපි හදාගත්ත කරි එක. මෙන්න මේ තරමට ෂීට් එක තුනී වෙන්න ඕනේ. අර එහා පැත්ත පේන තරමට ෂීට් එක තුනී වෙන්න ඕනේ. ඔයාලට පේනවා ඇති ඒක. ඉතින් ඒකට දැන් මම මේ හදාගත්ත කරි එක තියාගන්නවා. ඉතින් පොඩ්ඩක් මෙන්න මේ විදිහට කරි එකෙන් ටිකක් අරගෙන ඒක ෂීට් එකේ අයිනෙන් තියලා ඊට පස්සේ ෂීට් එක දෙපැත්තෙන් මෙන්න මේ විදිහට නවා ගන්නවා. නවාගෙන මෙන්න මේ විදිහට ඒක රෝල් කරගන්න තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේක කරි එක දාලා හොඳට ටයිට් වෙන්නම අපි ඒක ඔතා ගන්න ඕනේ. එතකොට තමයි අර ෆ්‍රයි කරද්දී එළියට එහෙම කරිස් එන්නේ නැතුව හොඳට ෆ්‍රයි කරගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඒක කරි එක දාලා හොඳට ටයිට් වෙන්නම ඒක ඔතා ගන්න. ඒ විදිහට මම අනිත් ඒවා ටිකත් ඔක්කොම හදා ගන්නවා. මේ තියෙන්නේ මම ඒ විදියට හදාගත්ත ස්ප්‍රින්ග් රෝල්ස් ටික. ඉතින් මේක ඔයාලට බිස්කට් කුඩු වල තවර ගත්තොත් ඒක රෝල්ස් විදියට හදාගන්නත් පුළුවන්. ඊට පස්සේ මේක දැන් ෆ්‍රයි කරද්දී අර ගැලවෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම පාන් පිටි ටිකක් අරගෙන ඒකට වතුර චුට්ටක් දාලා හොඳට කලවම් කරගත්තට පස්සේ දැන් මම මේකට ගාන්න තමයි හදන්නේ. මේ රෝල්ස් එකේ අර අපි ඔතා ගන්නකොට අර අන්තිම කෙලවර තියෙනවානේ, ඒ කෙලවරට මේ පාන් පිටි මිශ්‍රණයෙන් පොඩක් ගාලා ඒක හොඳට අලව ගන්න ඕනේ. අලව ගත්තට පස්සේ මේක බෙද ගන්න තමයි තියෙන්නේ. ඉතින් බෙද ගන්නකොට හොඳට හීට් වෙච්ච ඔයිල් එකට මේක දාලා ෆ්‍රයි කරගන්න. මෙන්න මේ විදිහේ golden brown එකක් වෙනකම්ම මේක ෆ්‍රයි කරගන්න ඕනේ. ෆ්‍රයි කරගත්තට පස්සේ මේ වගේ ස්ටීල් එකකට මේක දාගන්න. එතකොට මේකේ ක්‍රිස්පි එක ගොඩක් වෙලා තියෙනවා. ඉතින් ස්ප්‍රින්ග් රෝල්ස් විතරක් නෙවෙයි, රෝල්ස්, සමෝසා, පැටිස් වගේ දේවල් හදද්දිත් මෙන්න මේ විදිහේ ස්ටීල් එකකට දාගන්න. එතකොට ඒකේ ක්‍රිස්පි එක ගොඩක් වෙලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත ස්ප්‍රින්ග් රෝල්ස් ටික. ඉතින් ඔයාලම බලන්න ඒකේ ක්‍රිස්පි එක කොහොමද කියලා.
ඉතින් මේ ස්ප්‍රින් රෝල්ස් එක මාරම රසට ඇවිල්ලා තිබ්බා. ඒ වගේම හොඳට ක්‍රිස්පි එකටම මේක තිබ්බා. ඉතින් ඔයාලත් කැමති නම් try කරලා බලන්න. ඉතින් මට නම් පාන් පිටි කප් 3න් රෝල්ස් 20ක් වගේ හදාගන්න පුළුවන් වුණා. හදනකොටම මේකෙන් රෝල්ස් 4-5ක් විතර ගෙදර කට්ටිය කාලා ඉවරයි. ඉතින් ඒකත් කාලා චුටක් වෙලා ඉඳලා කලින් හදාගත්ත අයිස් කොෆි එකත් බිව්වා. ඉතින් මේක මම විතරක් තනියම බිව්වේ නැහැ. ගෙදර අනිත් කට්ටියත් බිව්වා. ඉතින් ඒකත් බීලා චුටක් වෙලා ඉඳලා දැන් මේ හවස් වෙලා අපි කේක් කපන්න තමයි හදන්නේ. මම මේ දුවගෙන යන්නේ මේ වෙලාවේ වහිනවා. ඉතින් දැන් කට්ටියත් ඇවිල්ලා තමයි ඉන්නේ. දැන් අපි කේක් කපන්න තමයි හදන්නේ හවස් වෙලා. ඉතින් මේ තියෙන්නේ යාට ගත්ත කේක් එක. මේක අපේ නැන්දා ඕඩර් කරලා තියෙන්නේ පෙරේරා සන්ස් එකෙන්. කේක් එකත් රසට තිබ්බා. ඉතින් අපේ තව නැන්දලා කට්ටියක් කොළඹ ඉඳලා එනකොට එයාලා අරගෙන ආවා සමෝසයි පැටිසුයි. ඉතින් ඒකත් ටේබල් එකෙන් තියලා හදාගත්තා. මේ තියෙන්නේ එයාගේ බර්ත්ඩේ එකට හම්බ වෙච්ච gift එකක්. එයාගේ ෆොටෝ එකක් එයාට මේ විදිහට ලස්සනට හම්බ වුණා gift එකකට. ඉතින් මේක අපේ නැන්ද කෙනෙක් තමයි දුන්නේ. අපේ හැමෝගෙම බර්ත්ඩේස් වලට මේ විදිහේ ෆොටෝස් එයා හදලා දුන්නා. අපි හැමෝගෙම බර්ත්ඩේස් වලට. ඉතින් දැන් මේ අපි හදන්නේ කේක් එක කපන්න. ඉතින් එදා දවසේ මගේ මෙන්න මේ විදිහට තමයි ගත වුණේ. මම හිතනවා මේ වීඩියෝ එකටත් ඔයාලා ගොඩක් කැමති වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ YouTube channel එකත් subscribe කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්නම්.